ලස්සන දවසක් මගේ ආදරණීය යාළුවන්ට ආදරයෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඔයාලට කොහොමද? පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද උදේ ඉඳලම වැස්ස මේ වෙලාවේ ටිකක් පායලා තියෙන්නේ. ඉතින් හුඟ දවසකින් මම ඔයාලත් එක්ක වීඩියෝ එකක් බෙදාගත්තේ නැති නිසා අද මට හිතුණා මගේ ගෙදර සිත නිවන තැන මගේ බුදු මැදුර පිරිසිදු කරගන්න විදිහ, හවසට ගිලන්පස පූජාව පිළියෙල කරගන්න විදිහ ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් ඔයාලත් මේ පැත්තට එන්නකෝ. දූවිලි පිහන්න කලින් මම මෙතන අස් කර ගන්නවා. පහන හඳුන්කුරු ගහන එක අයින් කරලා දූවිලි ටික පිහ ගන්න තමයි හදන්නේ. මගේ බුදු මැද්දට තියෙන පහන් කණුවක් මම දැන් කණුවත් පල්ලෙහාත් පිරිසිදු කරගත්තා. ඒ පල්ලෙහා බිමට දාලා තියෙන්නේ තණකොළ පාපිස්සක්. මම ওই පොඩි බ්‍රෂ් එකකින් තමයි ඕක පිරිසිදු කරගන්නේ. ওই විදිහට තමයි මම උතන පිරිසිදු කරගන්නේ. මේ ශ්‍රී මහා බෝධියේ පින්තූරය එකත් මම පිරිසිදු රෙදි කෑල්ලකින් පිරිසිදු කරගත්තා. ඒක බුදු පියාණන් වහන්සේගේ පිටුපසට වෙන්න තමයි ඒක අපි තියාගන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ පිරිසිදු කරගන්න එකවත් බෝධිය වහන්සේ පිරිසිදු කරගන්න එකත් මම ඔයාලට වීඩියෝ කරේ නැහැ. ඒක මම මගේ මහත්තයාට කියලා පිරිසිදු කරගත්තේ. ඉතින් ඒක මම වීඩියෝ එකට දැම්මේ නැහැ. දැන් මම පිරිසිදු කරගෙන ඉවරයි.
දැන් මං ඔය මැටි භාජනයක් තියෙනවා මගේ වතුර දාන එකක් මල් දාලා තියෙන එකට. දැන් මං ඒකට මල් ටිකක් දාන්න තමයි හදන්නේ. ඔය වගේ එකක් ඉතින් තියෙන එක ගොඩක් ලස්සනයි. හරි සිරියාවන්ත පාටයි බුදු මැදුරට. මම දැන් අතු ගාගෙන ඉවරයි. මම දැන් මගේ බුදු මැදුර දෙපැත්තෙන් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් තියාගන්න හදන්නේ. මේ විදිහට තමයි පිරිසිදු කරගත්තට පස්සේ මගේ බුදු මැදුර තියෙන්නේ. ඉතින් මං උපරිමම උත්සාහ කරන්නේ මගේ බුදු මැදුර ලස්සනට පිරිසිදුව තියාගන්න. දැන් ඉතින් අස් කරලා ඉවර වෙද්දිම හවස් වුණා. දැන් මං මල් එහෙම කඩලා මල් ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. බුදු පියාණන් වහන්සේට පූජා කරන්න කලින් හැමදේම මේසෙට තියලා පිළිවෙලට හරිගස්සගෙන තමයි මම බුදු පියාණන් වහන්සේට පිළිගන්වන්නේ. මම ගිලන්පස වර්ග 2කුත් බෙහෙත් ඖෂධයකුත් එක්ක උණු පැන්නහෙකුයි සිසිල් පැන්නහෙකුත් පූජා කරනවා. මල් ගොඩක් තියෙන දවසට මල් වටි 2ක් පූජා කරගන්නවා. බුදු පහන තියලා ඉරුණාට පස්සේ මුළු ගෙදරටම මං බෙහෙත් ඖෂධ දුම් අල්ල ගන්නවා.
අදට මං ගිහින් එන්නම්. ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.